මෙහිදී ලබා දෙන සියලුම මාකට් රීසර්ච් ඇන්ඩ් ඇනාලිසිස් ඔබගේ දැනුමට යමක් එකතු කිරීමේ පරමාර්ථයෙන් නිර්මාණය වූ අතර කොටස් වෙළඳපොළ තුල සහ අනෙකුත් ට්‍රේඩිං ප්ලැට්ෆෝම්ස් හරහා ගනුදෙනු කිරීමේදී වැඩි අවදානමක් පවතින බව කරුණාවෙන් සලකන්න. අද ගෝල්ඩ් ප්‍රයිස් එක මාකට් ඕපනිං එකත් එක්ක ලොකු ගැප් එකකින් ඕපන් වුණා. මේකට හේතුව මාස 3කට වැඩි කාලයක් තිබුණ මිඩල් ඊස්ට් වෝ එක නැත්තං US, ඉරාන්, ඉස්රායෙල් අතර තිබුණ වෝ එක අවසන් කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කිරීමයි. ගෝල්ඩ් ප්‍රයිස් එක 4220 ඉඳන් 4301 ආසන්න ප්‍රයිස් එකකින් ඕපන් වුණ නිසා පිප්ස් 730ක් වගේ ලොකු ගැප් එකකින් තමයි අද ඕපන් වුණේ. මේ නිසා ගෝල්ඩ් වල දැන් ලොකු ප්‍රයිස් ඉම්බැලන්ස් එකක් තියෙනවා. දැනටමත් මාකට් රිකවරි එකක් වෙන නිසා ගෝල්ඩ් ප්‍රයිස් එක ආයෙත් 4335ට ආසන්නව ස්ට්‍රෝං රැලි එකක් පෙන්නවා. අපි දැන් බලමු ගෝල්ඩ් ප්‍රයිස් එකට ඊළඟට වෙන්නේ මොනවද කියලා. මම දැනටමත් පොඩි ස්කැල්ප් ට්‍රේඩ් එකක් අරගෙනයි තියෙන්නේ. උඩින් ලැබුණු ලික්විඩිටි ස්වීප් එකයි PO3 එකකින් ආපු කන්ෆර්මේෂන් එකයි බලලා 4322 ෂෝට් එන්ට්‍රි එකක් අරගත්තා. ෂෝට් ට්‍රේඩ් එක ඔල්රෙඩි 1.2R රිවෝඩ් එකක් දීපු නිසා බ්‍රේක් ඊවන් කරලා පාෂල් ප්‍රොෆිට්ස් බුක් කරගත්තා. මේ තියෙන්නේ ඊළඟ සෙටප් එක. මේක 15 මිනිට්ස් වලින් බලපු එකක්. කලින් එකේ වගේම උඩින් ආපු ලික්විඩිටි ස්වීප් කන්ෆර්මේෂන් එකයි 15 මිනිට්ස් වලින් ලැබුණ MSS එකයි බැලුවම පුල් බැක් එක FVG එක ටච් කරලා රිවර්ස් වෙන්න පුළුවන් සම්භාවිතාව වැඩි. එක්ස්පෙක්ට් කරන විදිහටම FVG එකයි OB එකයි රෙස්පෙක්ට් කරලා රිවර්ස් වුණොත් අපිට පල්ලෙහා ෆෝම් වෙලා තියෙන සෙල් සයිඩ් ලික්විඩිටි එක දක්වා ටාගට් කරන්න පුළුවන් වෙයි. සෙල් සයිඩ් ලික්විඩිටි ඒරියා එකනුත් පල්ලෙහාට බ්‍රේක් වෙලා කන්ටිනියු වුණොත් ඒක අපිට ලොකු බෝනස් එකක් වෙයි. මොකද මාකට් එක කොහොමත් පල්ලෙහා ෆෝම් වෙලා තියෙන මාකට් ඕපනිං ගැප් ඉම්බැලන්ස් එක ෆිල් කරන්න try කරන නිසා. මේ වගේ තවත් මාකට් ඇනාලිසිස් ලබා ගන්න Wolf of CSC YouTube channel එක subscribe කරලා මේ වීඩියෝ ඇනාලිසිස් එකත් like කරලා ඔබගේ අදහස කමෙන්ට් එකක් ලෙස ලබා දෙන්න.